අපි හැමෝම ජීවත් වෙන පෘථිවියට වඩා ජීවත් වෙන සුදුසු ග්‍රහලෝක මේ මහා විශ්වයේ තියෙනවා කියලා ඔයා දන්නවද? අපි හිතාගෙන ඉන්නේ මේ මුළු විශ්වයම ජීවිතයට සුදුසුම සහ හොඳම තැන අපේ පෘථිවිය කියලායි. පෘථිවිය කියන්නේ ජීවයේ පාරාදීසයක් බව ඇත්ත. නමුත් විද්‍යාඥයන් දැන් හොයාගෙන තිනවා පෘථිවියටත් වඩා ජීවයට හිතකර පෘථිවියටත් වඩා සැප පහසු ග්‍රහලෝක විශ්වයේ තියෙන්න පුළුවන් කියලා. ඔව්, ඔයාට ඇහුණා නිවැරදි. පෘථිවිය කියන්නේ හොඳම තැන නෙවෙයි වෙන්න පුළුවන්. අද විශ්මිත ලෝක තුලින් අපි කතා කරන්නේ පෘථිවිය පරාද කරලා අතිශයින් ජීවත් වීමට සුදුසු ලේබලය අලවාගත් ඒ අద్భుත ග්‍රහලෝක ගැනයි. එහෙමනම් රැඳී සිටින්න අන්තිම තත්පරයත් එක් විශ්මිත ලෝකයේ තවත් එක විශ්මිත චාරිකාවක් වෙනුවෙන්. විද්‍යාඥයන් පෘථිවියට වඩා ජීවයට සුදුසු ග්‍රහලෝක හඳුන්වන්නේ සුපර් හැබිටබල් ප්ලැනට්ස්. එහෙම නැත්නම් අතිශයින් වාසයට සුදුසු ග්‍රහලෝක කියලායි. පෘථිවියේ ජීවත් වෙන්න සුදුසු වුණාට ඔයාලා දන්නවා තවමත් ජීවත් වීමට අපහසු කාන්තාර හිමින් වැසුණු කටුක ප්‍රදේශ පෘථිවිය පුරාම විහිදිලා තිනවා කියලා. හැබැයි මම ඔයාට කලින් කියපු අතිශයින් වාසයට සුදුසු ග්‍රහලෝක සම්පූර්ණ නිවර්තන වනාන්තරයක් වගේ ඉතාමත් සාරවත් වෙන්න පුළුවන් කියලායි විද්‍යාඥයන් මත පළ කරන්නේ. මේ වෙනුවෙන් විද්‍යාඥයන් කරුණු කිහිපයක් සලකා බලනවා. පළමු කාරණාව තමයි මව් තාරකාව. අපේ සූර්යයා අවුරුදු බිලියන 10ක් විතරයි ජීවත් වෙන්නේ. ඒ නිසා ජීවයේ විකාශනය වෙන්න තියෙන කාලය ඉතාමත් සීමිතයි. නමුත් KDWARF කියන තැඹිලි පාට තරු අවුරුදු බිලියන 20 සිට 70 දක්වා ජීවත් වෙනවා. එවැනි තරුවක් වටා යන ග්‍රහලෝකයක ජීවයට පරිණාමය වෙන්න ඕනෑ තරම් කාලය තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ප්‍රමාණය. පෘථිවියට වඩා 1.5 ගුණයක් විශාල ග්‍රහලෝකයකට වැඩි කාලයක් වායුගෝලය රඳවාගෙන සිටීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එහි පවතින වැඩි ගුරුත්වාකර්ෂණය නිසා වායුගෝලයේ ඝනකම් වෙනවා. ඒ ජීවය පැවැත්වීමට වඩාත් හොඳ ආරක්ෂාවක්. ඉතින් මේ ගැන තවදුරටත් පැහැදිලි කරනවා නම් වොෂින්ටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩර්ක් ෂූල්ස් සහ එයාගේ කණ්ඩායම මේ වන විට මම අර කලින් සඳහන් කරපු ග්‍රහලෝක 24ක් හඳුනගෙන තියෙනවා. උදාහරණයක් විදියට කෙප්ලර් 442b කියන ග්‍රහලෝකය පෘථිවියට වඩා ජීවයට ගොඩාක් හිතකරයි කියලායි ඔවුන් සොයාගෙන තියෙන්නේ. කෙප්ලර් 442b කියන ග්‍රහලෝකයේ පිහිටලා තියෙන්නේ ලයිරා කියන තාරකා මණ්ඩලයේ. මේක තියෙන්නේ ආලෝක වර්ෂ 1200ක් ඈතින් වුණත් මේක තියෙන පරිසරය පෘථිවියට වඩා උණුසුම් සහ තෙතමනය සහිතයි. පෘථිවියේ ජීවයට සුදුසු බව මැනීමේ දර්ශකයට අනුව පෘථිවිය 0.829 අගයක් ගනිද්දී කෙප්ලර් 442b ග්‍රහලෝකය 0.836ක ඉහළ අගයක් ගන්නවා. ඒ කියන්නේ කෙප්ලර් 442b ග්‍රහලෝකයේ ජීවය අපි ජීවත් වෙන පෘථිවියට වඩා වේගෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන දෙයි. ඒ වගේම මේ ග්‍රහලෝකයේ හැදිලා තියෙන්නේ වායුමය වශයෙන් නෙවෙයි. අපේ පෘථිවිය වගේ ගල් සහ පාෂාණ වලින් සැදුණු ග්‍රහලෝකයක් බවටයි තහවුරු කරගෙන තියෙන්නේ. පුදුම හිතන අනිත් දේ තමයි කෙප්ලර් 442b ග්‍රහලෝකය එයාගේ මව් තාරකාව වටේ. ඒ කියන්නේ අපේ පෘථිවිය සූර්යයා වටේ යනවා වගේ එකපාරක් කැරකෙන්න ගත වෙන්නේ දවස් 112ක් විතරයි. අපේ දවස් 365ක් ගියත් කෙප්ලර් ග්‍රහලෝකේ ඔයා හිටියොත් ඔයාගේ අවුරුද්දක කාලය දවස් 112න් ඉවර වෙනවා. හැබැයි ඉතින් ඔයා කෙප්ලර් ග්‍රහලෝකයට දැන් ගියත් එතනට යන්න අවුරුදු මිලියන ගාණක් ගත වෙන්න පුළුවන්. මොකද කියනවා නම් අපේ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 1200ක් ඈතින් තමයි කෙප්ලර් ග්‍රහලෝකෙ පිහිටලා තියෙන්නේ. ඒ වගේම අනිත් පුදුම සහගත දේ තමයි අපි පෘථිවියේ ඉඳන් අහස බැලුවම දකින්නේ නිල් පාටටනේ. ඒත් කෙප්ලර් ග්‍රහලෝකයට දකින්න ලැබෙන අහස රන්වන් පාට හෝ තැඹිලි පාට වෙන්න පුළුවන් කියලායි විද්‍යාඥයන් අනුමාන කරන්නේ. හැබැයි මේ සොයා ගැනීම වලින් කියවෙන්නේ නැහැ අපේ පෘථිවිය නරක තැනක් කියලා. නමුත් විශ්වය කියන්නේ අපිට හිතා ගන්න බැරි තරම් විශාල තැනක් කියලා ඔයාලා දන්නවනේ. අපිට වඩා දියුණු අපිට වඩා සැප පහසු ලෝක ඕන තරම් එතන තියෙන්න පුළුවන්. සමහර විට ඒ ලෝකවල ජීවත් වෙන අපි වගේ ජීවීන් අපේ පෘථිවිය දිහා බලලා අපේ පෘථිවිය කියන්නේ කොච්චර නරක තැනක්ද, අපේ ලෝකීට වඩා කොච්චර හොඳ එකක්ද කියලා හිතනවත් ඇති. ඉතින් විශ්වයේ රහස් සොයන ගමනේදී පෘථිවිය කියන්නේ එක නැවතුමක් විතරයි. කවදා හරි දවසක මිනිසා මේ කියන අතිශයින් වාසයට සුදුසු ග්‍රහලෝක වෙතට යයිද? ඒ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් විශ්මිත වීඩියෝකින් අපි ආයිත් හමු වෙමු. වීඩියෝවට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවමත් ඔය අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔබේ හිතවතා විශ්මිත ලෝවෙන් අදට සමුගන්නවා.